පසුගියදා ඉරානයේ නාස්තික මධ්‍යස්ථාන වෙත එල්ල වූ ඇමරිකානු ප්‍රහාර සමග හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමැතිය දී තිබෙනවා. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 20%ක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහායි. එක්සත් අරාබි එමිරාජ්‍යය හා ඉරානය අතර මෙම සමුද්‍ර සන්ධිය පිහිටා ඇත. මේ වසා දැමුවහොත් ලෝකයේ තෙල් සැපයුම හා තෙල් මිලට විශාල බලපෑමක් වනු ඇති බව බොහෝ විචාරකයින් පවසයි.